वर्षा वही माथे माँ සිත්සංකා නිවී මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ නන්නාදුනන්නියේ. ඔන්න ඉතින් ආයෙත් ආතරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ තියෙන්නේ දවස් 3ක මම කරපු දේවල් එකතු කරලා හදපු පුංචි වීඩියෝ එකක්. පුංචි කිව්වට පුංචිමත් නෑ. ඒත් මං හිතනවා ඕගොල්ලෝ අද වීඩියෝ එකටත් කැමති වෙයි කියලා. පහුගිය වීඩියෝස් වලට දුන්න සහයෝගයට ගොඩක් ස්තුතියි කියන ගමන්ම එහෙනම් අද වීඩියෝ එකට යන්. අද වීඩියෝ එක ඔන්න මම රෙකෝඩ් කරන්න පටන් අරගෙන තියෙන්නේ වොෆල් ෂොප් එකක ඉඳලා. මට කාලයකට පස්සේ වොෆල්ස් කන්න ආස හිතුණා. ඒ නිසා මගේ සිටි සෙන්ටර් එකේ තියෙන ස්වීට් ෂොප් එකකට ගියා වොෆල් එකක් ගන්න. මෙතන තියෙනවා කොෆීස් and milk shakes නුත්. ඒත් මම මෙතනින් ගත්තේ නැහැ මොනවාත්. වොෆල් එක අරගෙන මගේ සුපුරුදු මම කැමතිම කැෆේ නිරෝ එකට යනවා කොෆි එකක් ගන්න. ඇත්තටම කිව්වොත් එහෙම වීඩියෝ එකට මම හරියට ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් අරගෙන නැහැ මගේ වොෆල් එකේ. බට් මං හිතනවා මේ උගල දකින්න වීඩියෝස් වලට කැමති වෙයි කියලා. ඉතින් ටිකක් දුරක් මට ඇවිදගෙන එන්න තිබ්බ කැෆේ නිරෝ එකට. ඇවිල්ලා මම එදා ගත්තේ හනිකෝම්බ් පිකන් ලාට් එකක් මං හිතන්නේ. ඒක හරිම රසට තිබ්බා. ගොඩක් දවසකින් තමයි මේ කොෆි එකක් try කරන්නේ. හැමදාම ඉතින් කැෆේ නිරෝ එකට එන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ඒත් අවස්ථාව හම්බෙන හැම වෙලාවෙම මොනවා හරි ගන්න try කරනවා ඇවිල්ලා. මේ තියෙන්නේ මට ළඟ තියෙන තවත් කැෆේ නිරෝ එකක්. ඒකට මට මෙතෙන්ට වැඩි එන්න වෙන්නේ නැහැ. කාලෙකින් තමයි මේ තැනට එන්නේ. ඉතින් මේ කැෆේ නිරෝ බ්‍රාන්ච් එකට එන්නේ. ඉතින් මම එදා ඇවිල්ලා ටිකක් සීතල තිබ්බා වුණත් එළියේ ඉඳගත්තා. ඉඳගෙන ඉවර වෙලා මගේ කොෆි එකයි මගේ වොෆල් එකයි එන්ජොයි කරා. මං ගෙදරින් එද්දි කාලා හිටියේ නෑ මොනවත්. එදා මම shopping කරන්න ආව ගමන් තමයි මේ ඉන්නේ high street එකේ. ඉතින් මම ගොඩක් බඩගින්න හිටියේ ඇත්තටම. මට හොඳට මතකයි. ඊට පස්සේ මම කොහොම හරි waffle එක කාලා මගේ coffee එක බීලා මට එදා shopping වැඩ ඉවර කරලා ඉවර වෙලා තව තැනකට යන්න තිබ්බා. ඉතින් ඒකට තමයි ඊළඟට යන්නේ. සිත්සංකා නිවී මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ. මම දැන් මේ කොෆි එක බොන ගමන්ම ඇවිදගෙන යන්නේ ලයිබ්‍රරි එක ගාවට. ලයිබ්‍රරි එකට ගාවට යනකම් අතරමැත්තේ වැලන්ටයින්ස් වලට ඔෆර්ස් දාලා තිබ්බා. ඩෙකොරේට් කරලා තිබ්බ shops. ඉතින් මම ඒව බල තමයි ආවේ. හරිම ආසයි දැක්කම බලන්නකෝ මේ මල් දිහා. ටිකක් මෙතන ගණන් වැඩි but they are really beautiful. කොහොම හරි මම ටික දුරක් ඇවිදගෙන එන්න තිබ්බා ලයිබ්‍රරි එකට යන්න. ඊට පස්සේ ලයිබ්‍රරි එකට ගියා වැඩක් කරගන්න තිබ්බා. ඒක ඉවර කළා මම ඊට පස්සේ කෙලින්ම ගෙදර තමයි ගියේ. ඉතින් ලයිබ්‍රරි එකෙත් මම පොඩි ක්ලිප්ස් වගේක් අරන් තියෙනවා. මෙහෙ තියෙන ලෝකල් ලයිබ්‍රරි හරිම සපෝටිව්. අපිට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. මම දන්නේ ලංකාවේ ලයිබ්‍රරි වලත් එහෙමද කියලා. but මෙහෙ තියෙන ලෝකල් ලයිබ්‍රරිස් හරියට ඒ කවුන්සිල් එකට අදාළ ඉන්න කට්ටියට උදව් කරනවා. ඉතින් මමත් මගේ අවට තියෙන ලයිබ්‍රරිස් කීපකින්ම memberships අරගෙන තියෙනවා. ඒ වලින් මම ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඕගොල්ලෝ UK ඉන්න කෙනෙක් නම් ළඟම තියෙන ලයිබ්‍රරි එකේ රෙජිස්ටර් වෙලා බලන්න. ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් ලයිබ්‍රරි through වෙනවා. ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා. ඕගලන්ට එක එක benefits තියෙනවා මෙහි ලෝකල් ලයිබ්‍රරි වලට සම්බන්ධ වුණා. Hello?
දැන් ඔන්න මම මේ ඉන්නේ දෙවෙනි දවසේ. මේ දවස මම පටන් ගද්දිම මෙන්න මෙයාව දැක්කා. එළිය රවුම් ගහ ඉන්නවා. ඉතින් එයාව තමයි මුලින්ම වීඩියෝ කරලා තියෙන්නේ. මගේ කලින් වීඩියෝ එක දැක්කනම් ඕගොල්ලෝ දකින්න ඇති මම ප්‍රයිමාර්ක් එකෙන් shopping කරා බඩු වගේක් ගත්තා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ආයෙත් බලලා එන්න. ඉතින් මගේ කාමරේ තියෙනවා මෙන්න මෙහෙම රැක් එකක්. මේකේ තමයි මම ඔක්කොම බඩු තියාගන්නේ. හැබැයි දැන් මම මේක කාලෙකින් අස් කරලා නැති හින්දා හොඳටම ජරා වෙලා. මේ තියෙන්නේ මගේ නිවාඩු දවසක්. ඉතින් මම හිතුවා අද මම මෙතන අස් කරලා ඕගනයිස් කරනවා කියලා. මේ තියෙන්නේ මම ගෙනාවු බඩු. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මේ ගෙනාවු බඩු වලින් මගේ රැක් එක ඕගනයිස් කරලා අස් කරගන්න. ඕගනයිස් කරන එක තිබ්බට නෑ. ඕගනයිස් කරන එක නැහැ. ඇත්තටම තියෙන්නේ ක්ලීන් කරන පාර්ට් එක විතරයි. ඊට පස්සේ මම වීඩියෝස් අරගෙන නෑ. ක්ලීන් කරලා ඕගනයිස් කරලා ඔක්කොම ඉවර වෙලා ෆොටෝ ගන්නවා කියලා හිතියට මට කොහොම හරි අමතක වෙලා. දැන් වීඩියෝ එක හදාදි තමයි ඒක දැක්කේ. මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන්ම මම හදපු රැක් එකේ වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් අදට මේ තියෙන වීඩියෝස් ටික බලන්න කියලා කියනවා. එදා දවසේ ඊට පස්සේ මම දවල්ට කෑවා. කොහමද මට උයන්නත් තිබ්බා. හවස් වෙලා මම මෙන්න මේ ලංකාවෙන් ඉදි අරගෙන ආව රණවෙරා එක බෙව්වා. ඉතින් රසයි. වැඩි දෙයක් නෑ. එදා දවසේ මේ විදිහට ඉවර වෙනවා. දැන් ඉතින් ඕන තුන්වෙනි දවස. මේ දවසේ වෙන්නේ මම වැඩ ඉවර වෙලා මගේ අයි ක්ලිනික් එකට යනවා මෝෆීල් අයි හොස්පිටල් ලන්ඩන්. ඉතින් මම හිතුවා ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මට මෝෆීල් වලට යන්න තිබ්බේ ට්‍රේන් එක අරගෙන. දැන් මම මේ මගේ ගේ ළඟ තියෙන රේල්වේ ස්ටේෂන් එකෙන් ට්‍රේන් එක අරගෙන ලන්ඩන් යන ගමන්. මේ ලන්ඩන් පබ්ලික් මේ ලන්ඩන් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරද්දී මෙන්න මේ විදිහට ගොඩාක් අය පොත් කියවනවා. මම දැකලා තියෙනවා. හරිම හොඳයි. මම ඒකට හරි කැමතියි. දැන් කොහොම හරි මේ ඔෆිස් ටයිම් එක ඉවර වෙන වෙලාව ඉතින් හරිම බිසි. මම දැන් මේ ඇවිදගෙන යනවා හොස්පිටල් එකට. ඔයගලන්ට මේ පේනවා ඇති කොළ පාට ඉරක් තියෙනවා. රේල්වේ ස්ටේෂන් එක ගාව ඉඳලා හොස්පිටල් එක ගාවට යනකම් මෙන්න මේ ග්‍රීන් ලයින් එක ෆලෝ කරන් යන්න තමයි තියෙන්නේ. හරිම ලේසි හොස්පිටල් එක හොයාගන්න. මම හිතන්නේ ඒගොල්ලෝ ඒක දාලා තියෙන්නේ S2 සම්බන්ධව ඉන්න පේෂන්ට්ලට හොස්පිටල් එකට එන්න ලේසි වෙන්න. ඉතින් හොස්පිටල් එක ඇතුලේ දේවල් රෙකෝඩ් කරලා නෑ. දැන් මම මේ වහින දවසක් ආපහු මගේ අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ ගෙදර යන ගමන් මම හොස්පිටල් එකට එන හැම දවසෙම මෙතනින් මොනවම හරි ගන්නවා. මේක ඒෂියන් සුපර් මාකට් එකක්. එදා දවසේ මම පොඩි shopping පාරක් දැම්මා. මුලින්ම ගත්තේ නූඩල්ස් වගේක්. ඊට පස්සේ මෙන්න මේ චිකන් මැරිනේට් එග් එක ගත්තා. ඒක මම පළවෙනිම තවට තමයි try කරන්න යන්නේ. ඊට පස්සේ මම තව එක දේවල් දැක්කා. ඒ ඔක්කොම නම් ගත්තේ නෑ. පුංචි grocery වගේක් අරගෙන ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. වීඩියෝ එකේ මම හිතන්නේ ඉස්සරහට ඔයගොල්ලෝ දකිනවා මම chili oil එකක් ගත්තා. ඊට අමතරව මම හිතන්නේ ඔනිගිරි වගේක් ගන්නවා මම. තව මොනවා හරි ස්වීට් වගේකුත් ගත්තා. ඊට අමතරව මේ ඔයගොල්ලෝ දකින්න මම ගත්තේ ඒවා ටික. සෝයා ඩ්‍රින්ක් එකක් ගත්තා. ලිප්ටන් අයිස් ටී එකක් ගත්තා. මම හිතන්නේ ඒක මම යන ගමන් බිව්වා. ලිප්ටන් අයිස් ටී එක නම් රහයි හැබැයි ස්වීට් ඉතින්. but not bad really. ඊට පස්සේ ටික අරගෙන මම ඉතින් ගෙදර යනවා. ඊට පස්සේ මට රාමන් එක කන වීඩියෝ එකක් ගන්න අමතක වෙලා. So I will do some Korean food in next video. මම හිතන්නේ අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම්. ගොඩක් විස්තර නෑ. ඇත්තටම මෝෆීල් අයි හොස්පිටල් එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ මෙහි ගොඩක් මගේ ඇස් සම්බන්ධ ප්‍රශ්න වලට ඒගොල්ලෝ මට හෙල්ප් කරා. ඉතින් ඕගොල්ලෝ ලන්ඩන් නවට ඉන්න කෙනෙක් නම් ඇස් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මෝෆීල් අයි හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙන්න. It's very helpful. The staff is very nice and really supportive. So මම හිතන්නේ අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක හම්බ වෙනකම් එහෙනම් ඕගොල්ලෝ අද මාව අහන් හිටියටයි බලන් හිටියටයි thank you. ඒ වගේම මාව subscribe කරලා දිගටම මගේ වීඩියෝ බලන්න කැමති නම් මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් එතකන් හැමෝටම bye bye.